සමා වෙන්න. මෙතන කෙනෙක් ඉන්නවා. ඕ සොරි. කමක් නෑ. එයා ඉන්න ටික වෙලාවක් යාවි. එයා එනකල් වාඩි වෙන්න. තැංක් යූ. මේ ඔයා මට දැකලා පුරුදු වෙන්නේ. එහෙමද? කොහෙදද? මතක නෑ. මේ ඔයා කවුරු වෙනකන්ද ඉන්නේ? මම මගේ බොයිෆ්‍රෙන්ඩ් එනකල් ඉන්නේ. එයා එන්න තව විනාඩි 10ක් විතර යයි. එහෙමද? ඇත්තම කිව්වොත් මාත් මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් එනකන් ඉන්නේ. මොනොත් හිතන්නේ නැත්තම් ඔයාට පුළුවන් ද ඔයාගේ බොයිෆ්‍රෙන්ඩ් ගැන මට පොඩ්ඩක් විස්තර කියන්න? නෑ කමක් නෑ. මං ඕනනම් මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ගැන විස්තර කියන්නද? කියන්නකෝ. ඔයා දන්නවද? මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් හරි හොඳ කෙනෙක්. එයාට හැමදේම මමයි. එයා මේ වෙනකම් මට කිසිම බොරුවක් කරලා නැහැ. හැම වෙලෙම මාව ආදරෙන් බලා ගන්නවා. හරි. දැන් ඔයාගේ වාරි. කියන්න. මොකද සද්ද නැතු ඉන්නේ? හරි. මගේ බොයිෆ්‍රෙන්ඩ් හරි අහිංසකයි. එයා මට පොඩි ළමයෙක් වගේ. මම එයාව දැක්කේ A-level වලට ක්ලාස් යන කාලේ. අවුරුදු 2ක් විතර මගේ පස්සෙන් ආවා. හැබැයි මුල් කාලේ මම එයාට කැමති වුණේ නැහැ. ඒ කාලේ එයාට මාත් එක්ක කතා කරන්න තරම් හයියක් තිබුණේ නැහැ. ඊට පස්සේ මොකද? එයා මගේ පස්සෙන් එන්න පටන් ගත්තා. බස් හෝල්ට් එකේ, කැන්ටිමේ, කැෆේ එකේ මම කොහෙ ගියත් එයා මගේ පස්සෙන් ආපු නැති තැනක් නැහැ. හැබැයි දවසක් මට අහුණා. මම එයාගෙන් ඇහුවා ඔයා මගේ පස්සෙන් එනවද කියලා. එයා නැහැයි කිව්වා. ඊට පස්සේ එකපාරට මෙයා මට ආදරෙන් කිව්වා. මට මුලින්ම තරහ ගියා. හැබැයි පස්සේ මම කැමති වුණා. ඊට පස්සේ එදා ඉඳන් හැමදේම මට එයා තමයි. හැම දෙයකීම මාව හොයලා බැලුවා. එදා ඉඳන් එක දවසක්වත් කතා නොකර ඉඳලා නැහැ. හැමදේම ලස්සනට තිබුණා. හරියට හීනයක් වගේ. හැබැයි ජීවිතේ හැමදේම අපි හිතන විදියට සිද්ධ වෙන්නේ නැහනේ. දවසක් එයා එකපාරටම සිහිනතුව වැටුණා. මට හිතාගන්න බැරි වුණා මොකද වුනේ මොකද කරන්න කියලා. මට දැනුනේ මුළු ලෝකෙම නතර වුණා වගේ. එතන ඉඳන් අපි ආපහු හොස්පිටල් එකකට ගියා. එයාගේ තාත්තා මගෙන් අහනවා මොකද වුනේ කියලා. හැබැයි කිසිම දෙයක් මම දැනන් හිටියේ නැහැ. මං ඒ වෙලාවේ හිතුවේ ඒක නරක හීනයක් වෙන්න ඕනේ කියලා. එතකොට තමයි ડોක්ටර් ආවේ. ડોක්ටර් කිව්වේ ඇල්සයිමර් කියලා ලෙඩක් මොළේට හානි වෙලා කියලා තව ගොඩක් දේවල් කිව්වා. මට එදා තේරුනේ එකම දෙයයි. එයාට මාත් එක්ක ගොඩක් කල් ඉන්න ලැබෙන්නේ නැහැ කියලා. එයාගේ නම මොකක්ද? එහෙනම් මහේෂ් අපි යමුද?